සමගින් ලකුණු 18යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා. දැන් මේ වන විටත් මේ ක්‍රඩා පිටි තුළ දැන් ඉෂාක් මේ වන විටත් පාන්දු 3ක් දැන් නිවැරදිව යොමු කර දී තිබෙන ආකාරයක මේ දක්ලා ලැබෙනවා. තරදින් පාන්දු රැගෙන බාර කරනවා. පාන්දු රැක අස්සනින්ම දැන් පාන්දු යනා වෙතට පාන්දු යොමු කරනවා. මේ ශ්‍රේම ස්ථානයේ පාන්දු රැක මිෂ්න කොඩක ආර්ෂාත් සාර්ථක පාන්දු නවත්තා දීමක නිර්ණය. දැන් ලකුණු 19යි මුල් ලකුණු සංඛ්‍යාව. තේන පාන්දුවක් හිතාමත්ම මැනවින් පාන්දු යොමු කරන්නේ. තනත සුදාන බානි පාන්දු යොමු කරන සාර්ථක පාන්දුවක්. දැන් ලකුණු සමගින් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 20යි. පන්දු වාර 3ක් නිමාව දකින විට සාර්ථක පන්දු වාරයක් ලෙස මේ පන්දු වාරය දැන් දක්ලා ලැබෙනවා. දැන් මේ වන විටත් 6.7ක රන් රේට් වේගයක් රඳවාගෙන තිබෙනවා. දැන් මේ වන විටත් මේ පන්දු වාරය තුළ මේ පන්දු වාර 3ක් තුළ මේ පන්දුවට මුහුණ දෙමින් සිටින කණ්ඩායම හොඳ පන්දුවක්. දැන් පන්දුවේ මිඩෝන් දෙසට පන්දුව ගමන් කරන්නේ අර්ෂාත් පන්දු රැකීම සිටයි ස්ථානයේ වන්නට. දැන් තීරණාත්මක පන්දු ආරේ දැන් ක්‍රියාත්මක කරන්නේ මේ දකුණත් මන්ද වේග පන්දු යන කොටක හිශ්රත් කැඳවාගෙන තිබෙනවා. දැන් තීරණාත්මක සිවන පන්දු ආරේ දැන් ක්‍රියාත්මක කරන්නට දැන් තපාරේ ලකුණ පන්දු තරමක මිඩි කැටියලින් ලකුණු 6ක් හිමි කර ගැනීමක්. දැන් මේ දකුණ ප්‍රතිකරුවා ඉස්පාක් දැන් ලකුණු 21ම 27ක් තුළ ලකුණු 21ක් ලබාගෙන සිටිනවා මේ ශින්න පිටිකරුවා. දැන් දිවෙනවා පාන්දුවයි මිශ්‍රදයවරත් පාරේ ලකුණ පාන්දුව දැන් පාන්දුව යදී යන්නේ තරමක් එක්කේ කලාපෙට පාන්දුව යදී යන්නේ එක් ලකුණක් පමණයි දකි බියන්නේ මේ සිටිය තුළ මේ ක්‍රීඩා පිටියේ පිහිටීම ස්වභාවය හඬව දැන් ලකුණු 28යි මුල් ලකුණු සංඛ්‍යාව. දිවෙනවා පාන්දුව කරන සාර්ථක පාන්දුවක්. දැන් නැවතත් විශ්වාසයෙන් පානා කිල්ල කරන්නේ මේ දකුණ අත පිටිකරුවා. දැන් ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 34යි. දැන් තරමක් තුන්වන පන්දු වාරය මුකරමි සිටි ඉෂාන්ගේ පන්දු වාරය තුළ තිබු පාලන සියල්ල දැන් ගිලියන ආකාරයක මෙතක් ලැබෙනවා වගේම ඔබ කාසියව වාසිය උරකා බැලීමට ඔබට දැනුවත් කරා පසුව ඔබ මිනිත්තු 5ක කාලය තුළ ඔබ සම්බන්ධ වී යුතුයි. නැතොත් මේ පැමිණි සිටින කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය කර දීමට තීරණය කර තිබෙනවා. තවත් ලකුණ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 35යි මුල් ලකුණු සංඛ්‍යාව. තනේරදාත පාරල කරන පාන්දුව තරමක් මිඩි කැටයලින් පාන්දුව ගමන් කරන්නේ. දැන් ලකුණු 6 සමගින් ලකුණු 41යි. මේ පිටිකරුවා ඉතාමත්ම සාර්ථක ලකුණු පුවරුවක් ලෙස ඔවුන්ගේ කණ්ඩායම ලකුණු පුවරුව නිර්මාණය කර තිබෙනවා. ලකුණු 35ක් ලබාගෙන සිටිනවා. දැන් මේ වන විටත් මේ සිටින හිස්පාක් ලකුණු 35යි නමුත් කණ්ඩායම ලකුණු පුර ලකුණු 41යි මුල් ලකුණු සංඛ්‍යාව. සුදාන බාන්නේ පාන්දුවීමට සාර්ථක පන්දු රැකීමක් අපදක් ලැබෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි දෙවන විකට්ටුව දැන් බිඳ වැටෙනවා. තනවක පිටිකරුවා සම්බන්ධ වී යුතු හැකියි ඉක්මනින්
දැන් අවසන් පන්දු වාරයේ දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ වමත් පන්දුවේක පන්දු යවන කොඩකියා රිනාෂ් දැන් කැඳවාගෙන තිබෙනවා. දැන් ලකුණු 42යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 42ක් ලබාගෙන තිබෙනවා. දැන් දිවෙනවා සීමා විශිෂ්ට පන්දු යොමු කරන. නැවත අතුරුවල පන්දු යයිමක් තවත් අතිරේක ලකුණු දෙකක් ලබා ගැනීමත් සමග ලකුණු 44යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් නැවත දිවෙනවා පන්දුව කඩසන්තක පන්දුවක් දැන් ස්ථානගත වෙන පන්දුව පස්සෙන්ම ලකුණක් කරා පැතිමාරු කරකට තිබෙනවා. දැන් ලකුණු 45යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් බලමු දැන් මේ වෙන විටත් ලකුණු 35ක් ලබාගෙන සිටින කොඩකියා මේ දකුණත් පිටිකරුවා දයාබර කොඩාරුඩිත ලකුණු 35ක් ලබාගෙන බලමු තවත් ලකුණු 15ක් ලබ අවශ්‍ය තිබෙනවා උන්ට මේ හර්ධ ශතකය ලබා ගන්නට. දැන් දිවෙනවා සීමා විශිෂ්ට පන්දුව මුකඩ යන දැන් පාරේ ලකුණ පන්දුව තමලම එක් ලකුණක් ලකුණු 6ක් බවට දැන් තීරණය කරන ප්‍රධාන විනිශ්චයකාරතුමන්. දැන් ලකුණු 6ක් සමග ලකුණු 51යි. දැන් මෙෂින ස්පාක් ලකුණු 41ක් ලබාගෙන තිබෙනවා. තවත් පන්දු දෙකක් තිබෙනවා. ලකුණු 9ක් අවශ්‍ය තිබෙනවා. දැන් දිවෙනවා පන්දුයයි මෙස්සතා. දැන් පාරේ ලකුණු දැන් මෙෂින දකුණත් පිටිකරුවා ලකුණු 47ක් ලබාගෙන දැන් ලකුණු 57යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් බලමු ඔය තමයි දැන් මේ වන විටත් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන පිටිකරුවා තවත් එක් පන්දුවක් පමණයි තිබෙන්නේ. දිවෙනවා පන්දුයයි මෙසද පාරේ ලකුණු දැන් මේ තරග මාලාවේ ප්‍රථම හර්ධ ශතකයේ හාෆ් සෙන්චරිය ලබාගෙන තිබෙන කොඩකියා මිශ්‍රණ ස්පාක් පන්දු 18ක් වැය කරමින් ලකුණු 53ක් ලබාගෙන දැන් ලකුණු 63යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට.
දැන් සූදානම් වන්නේ මේ තරගයේ දෙවන ආර්ධය දගාරම්භ කරගෙන බෙසදාරම්භක පිටිකරුවන් ලෙස සම්බන්ධ වී තිබෙනවා. දැන් රිනා සමගින් අර්ෂාතිනි ආරම්භ කරගෙන තිබෙනවා. දැන් සූදානම් මින්හාජ් පන්දයයි මේ සදා තීරණාත්මක ප්‍රථම පන්දු වාරය. උන්ට ලකුණු 64ක ජයශ්‍රී මහිලක්‍යා කොනබාය යුතු මේ තරගයේ ජය ගන්නට දැන් සූදානම් පන්දයයි මේ සදා පන්දුවක් දසදාන බානේ පාදයයි මෙස දෙවරා දාන්ත පාරෙල කරනවා පාද දැන් බලමු ළඟා නියලෙන් ප්‍රථම හයේ පාර දක්ලා ලැබෙන ඔවුන්ගේ හිණීම තුළ මෙසිටින වමත් පිටිකරුවා දැන් ලකුණු ලබාගෙන ආරම්භ කරගෙන තිබෙන ආකාරයේ මේ දක්ලා ලැබෙනවා. දසදාන බානේ පාදයයි මෙස දා සීමා විසිට හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන්නේ. දැන් මේ වන විටත් පන්දු 3ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ලකුණු 6ක් ලබාගෙන සිටිනවා. මේ සිටින 2009 කණ්ඩායම මේ ක්‍රීඩාපිටිය තුළ මේ තරගයේ නිමාවීමත් සමග නව තරගය ආරම්භ වීමට නියමිතයි. 2007 සහ 2008 අතර තරගය ආරම්භ වීමට නියමිතයි. මේ තරගයේ නිමාවීමත් සමගින් දිවෙනවා පාන්දුව කාට සාර්ථක පන්දුවක්. දැන් පන්දුව තනතිරුව මැදින් පන්දුව ගමන් කරන්නේ සාර්ථක පන්දුවයිමක්. මේ දකුණත් මාධවේක පාන්දියාන කොඩකයා දැන් ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. පන්දු 4ක් දැන් මේ වනවිට ක්‍රියාත්මක අවසන්. දසදාන බානේ පාන්දියව කාට සාර්ථක පන්දුවයිමක්. දැන් එල්ලීමක් කරනවා විනිශ්චයකාරතුමා නිහඬයි. දැන් ලකුණු සංඛ්‍යාව දැන් මේ වන විටත් ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. තවමත් මේ පන්දුවාරය තුළ ඔවුන්ගේ ලකුණු පොර සාර්ථක ලකුණු පොරවක් කරා රැගෙන යාම සඳහා උන්ට අවකාශය ලැබුණේ. තනවරත් පාරක් එල්ල කරනවා. ඒ වගේම අපදක් ලැබුණා. ඒ වගේම මේ නුස්කි ඉන්ෆාස්ගේ සොහිරන් මේ පන්දු යොමු කරන ආකාරයේ මේ දක් ලැබෙනවා. මේ වන විටත් මේ ක්‍රීඩාපිටිය මේ පන්දු යොමු කරමින් සිටින ක්‍රීඩකයා විශේෂයෙන් මේ වගේ මේ පිළිබඳව අපිට දැනවත් කරනවා. ෆයිනාන්ස් මෞලික විතුමාන් මේ ක්‍රීඩකයන් මේ පිළිබඳව බලන්න එයා තරමක් හොඳ කාරණයක් දැන් ලකුණු 7යි ලකුණු සංඛ්‍යාව ප්‍රථම පන්දු වාරයේ දැන් නිමාවතකට විට දැන් සූදානම් වන්නේ ලයි කලි. දැන් පන්දුයයි විසදා මේ තීරණාත්මක දෙවන පන්දු වාරය. දැන් මේ පන්දු යවන්න පිළිබඳව බොහෝ දේවල් තිබෙනවා වගත් අපිට දැනුවත් කරන්න බලමු. මේ පන්දු යවන්නගේ පන්දු වාරය තුළ දැන් බලමු සාර්ථක පන්දු වාරයක් ලෙස ක්‍රියාත්මක කරාවිද කියා. පසුගිය තරග මාලාව තුළ වැඩියෙන්ම වයිඩ් පන්දු සංඛ්‍යාවක් යොමු කළ පන්දු යවන්න ලෙස අපිට දැනගන්න ලැබුණා. මේ සිටින පන්දු යවන්න දයාබර කුඩාරුඩිත වතුනේ දැන් ලකුණු 7යි ලකුණු සංඛ්‍යාව දැන් මේ සියල්ල නිරාකරණය කරමින් නිවැරදි කරමින් හොඳ කම්බැක් එකක් ලබා දෙන්නට බලමු. මේ පිටිකාර මේ පන්දු යවන්නට අවකාශය ලැබෙයිද කියා මේ ක්‍රීඩාපිටිය තුළ මේ සියල්ල ඔබට දැනුවත් කරන්නේ ෆයිනාන්ස් මෞලවිතුමාන් දයාබර කුඩාරුඩිත වතුනේ මේ සියල්ල දන්ත වාර්තා සියල්ල අපිට දැනුවත් කරන්නේ. එයා තරමක් හොඳ කාරණයක් ලෙස අප දක්ලා ලැබෙනවා. දසදානම් ලහයි කලි පන්දුයයි මේ සදා සීමා විසිට හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන්නේ. නැවත පැමිණීම හොඳ කම්බැක් එකක් දක්ලා ලැබෙනවා මේ ක්‍රීඩාපිටිය තුළ. මේ දකුණත් මාධවේග පන්දු යවන කොඩකියා
දැන් ප්‍රථම විකට් බිඳ වැටීම සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි තවත් ලකුණු 57ක් අවශ්‍යයි තරගී ජය ගන්නට. දැන් නාවක පිටිකරුවා ඉෂාක් සම්බන්ධ වෙනවා පන්දුවට මුහුණ දීමේ සදා. දැන් ලහේ කලි තරමක් ලයි කලි කියුසනින්ම තරමක් මුහින් අලි තරමක් මතකෙට ආවාචරණ හෙංගලන්ත කණ්ඩායමත් ඉත නිහාචනය කරන ලද කොඩකියා සුදාන බානේ වගේම පාකිස්තාන කණ්ඩායම අසර් අලි තරමක් මතකෙට ආවාචරණ දැන් දිවෙනවා පන්දුව කනට සාර්ථක පන්දුවක් බලන්න මේ පන්දියාන ඉතාමත්ම උනන්දුවෙන් උද්‍යෝගයෙන් පන්දු යොමු කරන ආකාරය දැන් රෙකෝඩ් දැන් මේ පන්දියානට මේ පන්දු වාරේ නිවැරදිව යොමු කළොත් ෆයිනාන්ස් මවුලුතුමා විශේෂ තෑග්ගකුත් පිරිනැමීමට තීරණය කර තිබෙනවා. දැන් දිවෙනවා සීමාව විසිට පන්දුයයි මිසදා දකුණත් මාදවේග පන්දියාන කඩකියා දැන් නෝ ස්ටම්පේ මදක් පන්දුව පිටතින් පන්දු යොමු කරන්නේ. ඔහුගේ පන්දු යැවීමේ තිබෙන හිරියව්ව නිසා තමයි මේ වයිට් පන්දුව තරමක් කෝ ස්ටම්පේ තරමක් පිටතින් පන්දු යොමු කරන්නේ. ස්ක්වාරම් ආකාරයෙන් තරමක් අත තරමක් අර්ධ කවාකාරීව රැගෙන පන්දු යොමු කරන ආකාරයේ බෙදක් ලැබෙනවා. දිවෙනවා පන්දුව කරන සාර්ථක පන්දුවක්. දැන් පාසෙන්ම දැන් ලකුණ ලබා ගන්නට අවකාශයක් නැහැ. දැන් මේ වන විටත් ලකුණු 3ක් සමාවෙන ලකුණු 8ක් ලබාගෙන තිබෙනවා. පන්දු 3ක් දැන් මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන තිබෙනවා මේ ක්‍රීඩාපිටිය තුළ. දැන් ලයි කලි සුදාන බානේ පන්දුවයිමට එවරා ඩ්‍රයිව් පාරේ ලැකරනවා පන්දුව තරමක් ඩිපිඩෝන් නියලින් ලකුණු 6ක් හිමි කර ගැනීමක්. දැන් නිශාක් ලකුණු ලබා ගැනීම ආරම්භ කරගෙන තිබෙනවා. දැන් ලකුණු 14යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් නැවත සුදාන බානේ පන්දුවයි මිසදා හොඳ පන්දුවක් එරා දැන්ත පාරේ ලැකරනවා පන්දුව තරමක් මෙඩික ටෙලින් ලකුණු 6ක් සමගින් දැන් ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 20යි. දැන් මේ වන විටත් මේෂින් හිෂාක් දැන් පැමිණි විගස දැන්ත පාරවල් ලැකරන ආකාරයේ මේ දක් ලැබෙනවා. දැන් නැවත සුදාන බානේ පන්දුවයි මිසදා හොඳ පන්දුවක් පාරල කරන පන්දුව පාසෙන්ම ලකුණ කරා පැතිමාරු කරකට තිබෙනවා. දැන් ලකුණ සමගින් ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාව පන්දු වාර දෙකක් දැන් මේ වන විටත් නිමාව දකින විට දැන් නව පන්දු වාරයේ ක්‍රියාත්මක කරාට සුදාන බානේ ඉස්පාක් සුදාන බානේ මේ තරඟ මාලාවේ ප්‍රථම හර්ධ ශතකය ලබාගත් කොඩකියා දැන් පන්දු යොමු කරන්නට තීරණාත්මක තුන්වන පන්දු වාරය. තොඩ පන්දුවක් තොඩ ස්ථානගත වෙන පන්දුව පාසෙන්ම දැන් ලකුණ කරා පැතිමාරු කරන ලයික් ලකුණු දෙක බවට පරිවර්තනය කරකට තිබෙනවා. දැන් ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව. ද පන්දුවක් එවරත් පාරේ කරන පන්දුව තරමක් මිඩාන් දෙසින් ලකුණු 6ක් හිමි කර ගැනීමක්. මේ දකුණත් පිටිකරුවා දැන් මේ වන විටත් ලකුණු 21ක් ලබාගෙන සිටිනවා. ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 29යි තවත් ලකුණු 35ක් අවශ්‍යයි. දැන් ක්‍රමයෙන් ඔහුගේ ලකුණු පෝරුව දැන් පාලනය කරගෙන තිබෙනවා. දැන් මේ වන විටත් සාර්ථක පන්දුවයි මාකේ තාමත් වද පන්දුවක් තරමක් යොකලෙන් තේ පන්දුව පතිත කරන්නේ. මේ පිටිකරුවාට පන්දුවට මුහුණ දීමට අශීරු මහඩියක පන්දු යවන විට මේ පිටිකරුවා තරමක් පාලනයට කුදුරුණා මේ ක්‍රීඩාපිටිය තුළ. දැක තවත් ටිකට්ටුවක් දැන් බිඳ වැටෙනවා. ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව.
දැන් ලකුණු 30යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 30ක දැන් මේ වන විට අතේබේ කරකට තිබෙනවා. දැන් ලකුණු සංඛ්‍යාව දැන් නවක පිටිකරුවා ලෙස සම්බන්ධ වුණේ. පාන්දුවට මුණ දීමේ සඳහා දැන් අර්ෂාත් නවක පිටිකරුවා ලෙස සම්බන්ධ නිශාක් දිවෙනා පාන්දුව කාට සාර්ථක පාන්දුවක් ඉතාමත් මොහොත පාන්දුවක් යොමු කරන්නේ. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. දැන් තවත් ටිකට්ටුවක් බිඳ වැටීම සමගින් ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා. දැන් මේ වන විටත් දැන් නව පාන්දුව නවක පිටිකරුවා දැන් සම්බන්ධ වෙනවා. දැන් බලමු හැට්‍රික් කඩලු ලාභයන් ලෙස අභිෂේක ලැබුවත් රුපියල් දශදාසක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට රිස්කාන් සිම්ස් ආයතනයේ අධිපතිතුමන් තීරණය කර තිබෙනවා. දැන් බලමු ඒ අභියෝගය ජය ගන්නට උන්ට අවකාශය ලැබෙයිද කියා. දැන් තේන පාන්දුවක් ඉතාමත් මොහොත පාන්දුවක් යොමු කරන්නේ. සාර්ථක පාන්දුවයි මාක දැන් මේ සිටින කොඩකියා දැන් තමයි හැට්‍රික් අවස්ථාවක දැන් ළඟා වී තිබෙන්නේ. තවත් එක් කඩුල්ලක් අවශ්‍යයි. නමුත් පන්දුවාරේ නිමයි විශේෂයෙන්ම දැන් ලකුණු 30ක් ලබාගෙන තිබෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව දැන් සුදාන බාඩේ පාන්දුවයි මේ සදා දැන් අප දක්ලා ලැබෙනවා. අප තරඟ සංවිධායක බවතුන් සමග අප මුණ ගැසී තිබෙන අපගේම විශේෂයෙන්ම විදේශ ජාතිකයන් දැන් පැමිණ තිබෙන ආකාරය දක්ලා ලැබෙනවා. දැන් අප කුඩාර දෙන්නේ විශේෂයෙන්ම අප සංවිධායක මණ්ඩලය සමග කතිකාවක නිලමේෂණ ඒවරා සාර්ථක පාන්දුවයි මාක් දැන් තවත් ටිකට්ටුවක් දැන් බිඳ වැටෙන ආකාරයක මේ දක්ලා ලැබෙනවා. මේ කුඩා පිටිය තුළ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. කඩලු 5ක් බිඳ වැටි අවසන්. සුදාන බාණේ පාන්දුවයි මේ සදා නැවත හොඳ පාන්දුවක් ස්ථානගත වෙන පාන්දුව පාසෙන්ම ලකුණක් කරා පැතිමාරු කරකට තිබෙනවා. ලකුණක් සමග දැන් ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් ලකුණු 31යි තවත් පන්දු 10ක් තුල ලකුණු 33ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. දැන් පාන්දුවක් ස්ථානගත වෙන පාන්දුව සාර්ථක පාන්දුව නවතා දීමක් අප ලැබෙනවා. දැන් ලකුණු සංඛ්‍යාව දැන් මේ වන විටත් ලකුණු 33ක් ලබාගෙන තිබෙනවා. දැන් ලකුණු 33ක් සමගින් තවත් ලකුණු හරියටම ලකුණු 31ක් අවශ්‍යයි පාන්දු 8ක් තුළ මේ තරගය ජය ගන්නට. දැන් නැවත සුදාන බාණේ පාන්දුවයි මේ සදා දැන් සීමා විශිට දැන් හොඳ පාන්දුවක්. දැන් බලමු කඩලු අතර දිවේ අමසාර්ථක සිදුවී තිබෙනවා. දැන් ලකුණු 34යි තවත් ලකුණු 30ක් අවශ්‍යයි பாந்து 7ක් තුළ 7 பந்துகளுக்கு கொடுத்து 30 ஓட்டங்கள் பெற வேண்டும் இந்த போட்டியில் வெற்றி பெறுவதற்காக 7 பந்துகள் 30 ஓட்டங்கள் பெற வேண்டும்.
හොඳ පන්දුවක්. ඒ තාමාත්ම මැනවින් පන්දු යොමු කරන්නේ. දසාන්තක පන්දු යැවීමක නේලමින් සිටිනවා මේ සිටින පන්දු යොමු කරන කඩකයා. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 35යි. තවත් හරියටම ලකුණු 29ක් අවශ්‍යයි. පන්දු 6ක් තුල ලකුණු 29ක් අවශ්‍යයි මේ තරගය ජය ගන්නට. හොඳ සුදානම් බන්නේ අප්ෂාන් පන්දුයයි මිශ්‍රදා දිවෙනවා. හොඳ පන්දුවක් ඉතාමත්ම සාර්ථක පන්දුවක්. දැන් පන්දු 5යි අභියෝගය. ලකුණු 29ක් අවශ්‍යයි. දැන්ත පාරවල් 5ක් එල්ල කළ යුතුයි මේ තරගයේ ජය ගැනීම සඳහා. හොඳ බලමු. දැන් නොබෝල් පන්දුවක් ලෙස තීරණය කරනවා. නිපන්දුවක් ලෙස විනිශ්චයකාරතුමා තීරණය කරන්නේ. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 37යි. දැන් ලකුණු 37යි මුල් ලකුණු සංඛ්‍යාව. දැන් පන්දු 5ක් තුළ ලකුණු 27ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. දසාර්ථක පන්දු යයිමක්. දැන් ඉතාමාත්ම මැනවින් පන්දු යොමු කරන්නේ මිෂ්නා අප්ෂාන්. දැන් ලකුණු තත්ත්වය ලකුණු 38යි. තවත් ලකුණු 27ක් අවශ්‍යයි. ලකුණු 26ක් අවශ්‍යයි පන්දු 4ක් තුළ මේ තරගය ජය ගන්නට. දැන් නැවත සූදානම් වන්නේ පන්දු යයි මිෂ්නා අප්ෂාන්. දිවෙනවා ඉවරත් පාරේ ලකුණු පන්දු දැන් බලමු. මිඩිකට සමර ඩේවිඩ් ඔනියලට පන්දුව සුරකියව රැක ගන්නවා සමගින්. දැන් තවත් ටිකට්ටුවක් දැන් බිඳ වැටෙනවා. දැන් බලමු තවත් පන්දු 3යි ලකුණු 26ක් අවශ්‍යයි තරගය ජය ගන්නට. සුදානම් බානේ පාදයේ මොකරට වෙන සාර්ථක බඳුවක්. දැන් අප සුදානම් බානේ විශේෂයෙන්ම අද දිනේ අපට විස්තර විචාරය තුළ අපට විශේෂ දායකත්ව ලබා දෙන අප වේස කරමින් සිටින විට අපට විශේෂයෙන්ම දායකත්ව ලබා දෙන හිරිෆාන් මාතාමා සෑන කාලයක් වුන් සමගම විස්තර විචාරය තුළ අත්වල බැඳගෙන සිටිනවා. නමුත් ඔවුන්ගේ අද දිනේ ඔවුන්ගේ ලැබෙන දායකත්වය අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම විශාල මෙහෙරක් සිදු කරනවා මේ තරග මාලාව වෙනුවෙන්. හොඳ පන්දුවක්. දැන් තරගය ජයග්‍රහණය පෙරළීමේ පාලක රණාකාරය තවත් එක් පන්දුවක් පමණයි තිබෙන්නේ. තවත් ලකුණු හරියටම ලකුණු 25ක් අවශ්‍යයි මේ තරගය ජය ගන්නට. සුදානම් වන්නේ පාදයේ කඩවද පාදුවක්. දැන් තරගයේ ජය ලැබුණා මේ පන්දු රැකීමේ සිටින කණ්ඩායම 2010 කණ්ඩායම තරගයේ ජය ලැබුණා සමගින් අප සුදානම් වන්නේ. නැවතත් මේ තරගයේ විස්තර විචාරය වෙනසක් ඇති කර ගැනීම සඳහා ආරාධනය උණුසුම් තරග තත්ත්වවිති ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නට හිර්ෆාන් මාතාට ආරාධනය ඔබගේ හඬ පෞරුෂය මේ අවදි කරන්නට.
වෙවනි ස්තුති ද්‍යාබර ක්‍රීඩා ලෝලි නිතවාතුනි අද දිනේ නමවන තරඟය ආරම්භ කිරීම සඳහා කාසිවාසී ඩෝල්නේ වුණා කණ්ඩායම් නායකතුමාන් ඔබතුමාට මෙව නිවේදනය 2008 නායකතුමාන් සමග 2007 නායකතුමාන්ට අවසාන නිවේදන අතරක කීඩකේ වාර්තා කරන්න 2008 සහ 2007 නායකතුමාන් අතරක කීඩකේ වාර්තා කරන කීඩකයා නම අඳුරා ගැනීම සඳහා අද දිනේ නමවන තරඟයේ 2008 සහ 2007 අතර තරඟයේ ආරම්භ වලා තිබුණා මේ වන විට ද්‍යාබර කඩාල නිතවාතනි බේරුවල මහගොඩ අයියල්ලම් සංසදීය විද්‍යාලයේ අධ්‍යාපන ලබන ආදි ශිෂ්‍යයන් අධිදවන්ත ක්‍රිකට් තරඟ මාලාවක් අද දිනේ ආරම්භ කරා මේ වන විට ප්‍රථම දිනේ මේ නමවන තරඟයේ ආරම්භ වලා තිබුණේ ද්‍යාබර කඩාල නිතවාතනි පන්දුවට මුහුණ දීම කණ්ඩායම අධ්‍යාපන අතරේ ආධාරකරුවන්ට ආරාධනා කරනවා ක්‍රීඩකයන් නම හඳුනා ගැනීම සඳහා අතරේ ආධාරකරුවන්ට වාර්තා කරන ක්‍රීඩා වේදිකාවට ඔබගේ ක්‍රීඩකයන් නම හඳුනා ගැනීම සඳහා රුසෙක් ආරාධනාව රුසෙක් ආරාධනා කරනවා විස්තර ਵਿਚාරයේ ස්ථානයේ ලංකාව ලෙස දෙදාස් 8 කණ්ඩායම දැන් පන්දුවට මුහුණ දීමට දැන් සූදානම් ඉම්රාන් සමග ෆස්ලාන ආරම්භයක් අයුරක් ලක්ව ලැබනවා ඒ 2008 කණ්ඩායම ඉන්නේ මේ ප්‍රථම පන්දුවාරය පර්ෂාන් ක්‍යාප්තක වනේ අංක 5 දේශි කට්ටලේ පෙළදාගෙන විචාරගණ අන්තයේ සිට දිවනවා ප්‍රථම පන්දුන පන්දුවට පාරක් කෙල්ල කරනවා සාර්ථකයි කල්වල් වැඩිම වයිට් මිඩෝ දිසින් ලකුණු අයක් බවට සටහන් දබනවා ප්‍රධාන මිනිස්කර වමතා සුජි සිල්වා දහබර කඩා ලෝලි නිතවාතොනේ එම ලකුණු සමග මුලකුණු සංඛ්‍යාව ලකුණු අයක් ඊළඟ ගණවා 2006 කණ්ඩායම 2007 කණ්ඩායම දහබර කඩා ලෝලි නිතවාතොනේ පාස්සම ලකුණක් ප්‍රතිමාරුවනවා එම ලකුණු සමග දෙමු ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් ලබාගෙන පර්ෂාන් ප්‍රථම පන්දුවාරයේ ක්‍යාප්තක වන්නේ පස්ලාද සෝදානම් පන්දුවට මුහුණ දීම සඳහා දකුණකින් බෙත්තාසන ක්‍රීඩක පර්ෂාන් ඉදිරියේ දිවනවා පන්දුවක් අලංකාරක් කාවට පාරක් කෙල්ල කරනවා පන්දු ස්ථානගත කරන්නේ මෙම නිවේදනීය 2003 කණ්ඩායම නායක සහ 2001 නායකතුමාට ආරාධනාව කාසි වාසිය සුරගා බැලීම සඳහා පාරක් කෙල්ල කරනවා ඩීප් මිඩ්වික දිසින් පන්දුව පාස්සම ලකුණක ප්‍රතිමාරුවනවා එම ලකුණු සමග දෙමු ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් ඊළඟ ගණවා ලකුණු 9ක් ලබාගෙන දෙදාස් 7 කණ්ඩායම ලකුණු 9ක් ලබාගෙන යලේ තරවල්ල කරපු පාර පැහැදිලිම ලකුණු 6ක් ඇටිද සටහන් දබනවා ප්‍රධාන විනිශ්කරු අවතා ඩීප් මිඩ්ඩික දිසින් තවත් ලකුණු එකතු වෙනවා ප්‍රධාන ලකුණු పూర్ව දෙමු ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් ඊළඟ ගණවා ලකුණු 15ක් ලබාගෙන
ආරම්භ පිටිකරන යුගලේ තාමත් කඩොලේ රැඳී සිටින අයුරක් දක්නට ලැබෙනවා. යහරයින් පාරක් කෙල්ල කරනවා බලමු උඩ ගෝණයේ පන්දුවක්. එවර ආතහර දෙමු පාස්සෙත් ලකුණු දෙකක් ඇටියට සටහන් දබන වාසනාන්ත ක්‍රීඩකයෙක් ලකුණු දෙකක් ඇටියට සටහන් දබනවා. එම ලකුණු දෙක සමග දෙමුලකන සංඛ්‍යාව ලකුණු 17ක් ඊළඟනවා. තම පන්දුවාරණෙමයි ලකුණු සංඛ්‍යාව 2007 කණ්ඩායම ලකුණු 17ක් ලබාගෙන දාඹර කඩා ලෝලිනි තමාතොනි දැන් අපිට දක්නට ලැබෙනවා කෙඩහපටි තුල විදේශ රට සුදු ජාතික ප්‍රේක්ෂකයේ දැන් තරගය නරඹන අපිට අයුරක් දක්නට ලැබෙනවා දාඹර කඩා ලෝලිනි තමාතොනි ඒ බේරුවල මහගොඩ අයල්ලම් සංසදි විද්‍යාලයේ ක්‍රීඩාපිට අපිට දක්නට ලැබෙනවා විදේශ රටෙන් සුදු ජාතික ක්‍රීඩකයෙක් ප්‍රේක්ෂකයා තරගයේ නරඹන අයුර තමයි අපිට දක්නට ලබන්නේ දාඹර කඩා ලෝලිනි තමාතොනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා ෆයිසාන් කෙන්ද භාගද තිබෙනවා. ඒ තාමත් හොඳ පන්ද ස්ට්‍රේට් රයිට් පාරක් කෙල්ල කරනවා. ඒ ලොන් ඔෆ් කලාපට පාස්සම ලකුණක පැති මාරු වෙනවා. 2001 නායකතුමාට ආරාධනාව කාසී වාසිය සුරගා බලනට ප්‍රධාන පීඨිකාවට ආරාධනා කරනවා. ෆයිසාන් සුදානම් තමන්ගේ සීමා සිට රයිට් and on the wicket අම්තේ සිට ඒ දකුණු කෙන් පිටාසන කෙඩක්යා හොඳ පාර්ට්නර්ෂිප් එකක් අයිරක් දක්වලා ලැබෙනවා කඩුල ආරක්ෂා කරගෙන පන්දුවට මුණ දෙන්නේ යලි තරවල්ල කරපු පාර ක්‍රීඩාංගනේ ෆීට් බස්සබව අනුව එක් ලකුණක් ඇටියට සටහන් දබනවා දාඹර කඩාලෝ ඉතවතොනි ඉම්රාන් ද සූදානම් පන්දුවට මුණ දීම සඳහා ෆයිසාන් ඉදිරියේ ඉම්රාන් අලංකාර ස්ට්‍රේට් පාරක් කෙල්ල කරනවා. ඉම්රාන්ගේ උඩ පන්දුව අතරින් පස්සු පෙත්තම උපත ලබා දෙනවා දහබර කඩාලොනි තවාතොනි මේ තමයි ක්‍රීඩකයන්ගේ උඩ පන්දුව අතර දෙබෝ දඬුවක් ලබා දෙනවා දහබර කඩා ලෝලිනි තවාතොනි එම ලකුණු සමග මුලකුණු සංඛ්‍යාව ලකුණු 25ක් ඊළඟනවා. ලකුණු 25ක් ලබාගෙන නැවතත් ඉම්රාන් ඉදිරියේ දහබර කඩා ලෝලිනි තවාතොනි ඒ දෙවන පන්දුහාරය කියාප්තක මානේ තාමත් හොඳ පාර්ට්නර්ෂිප් එකක් අයිරක් දක්වලා ලැබුණා 2007 කණ්ඩායම 2008 කණ්ඩායමට එරෙව්ව ඉම්රාන් සමග වාස්ලාන ආරම්භයක් ඉතාමත් මෑනමින් ඉටු කරන අයිරක් දක්වලා ලැබෙනවා අතරවාරය තුල තරවල්ල කරපු පාර බලමු එක් ලකුණක් ඇටියට සටහන් දබනවා දහබර කඩාලොනි තවාතුනි ඒ දකුණකින් පිටාසුන ක්‍රීඩකයා ඉතාමත්ම මෑනමින් තමන්ගේ කණ්ඩායමෙන් නිසා ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන අයිරක් දක්වලා ලැබෙනවා. දැන් ලකුණු තත්ත්වය ලකුණු 26ක් ලබාගෙන එවරත් ෆාස්ලාන්ට පන්දුවක් වයිසාන් සූදානම් රයිට් and on the wicket අම්තේ සිට වාස්ලා යලි තරවල්ල කරපු පරවර සාර්ථකයි කල්වල් අඩේම ෆාස්ලාන්ගේ පිත්තේ වේගම කියාප්ත කරන අයුරක් දක්වලා ලැබෙනවා. ඒ ආරම්භ විකට්ටුව කිසිදු පන්දයකට ආරක්ෂා කරන ඉඩ කර නැහැ දහබර කඩාලොනි තවාතොනි හොඳින් පිට දියත් කරන අයුරක් දක්වලා ලැබෙනවා දහබර කඩාලොනි තවාතොනි මුලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් ඊළඟනවා. ඒ ෆාස්ලාන් සමග ඉම්රාන් සමත්කින් පවුල ක්‍රීඩකෙක් ඇටියට නාම් කින්න පුළුවන් නිශ්චක භාෂම දිවනවා. පියවරක් ඉදිරියට පෙනෙන පාරට වෑයමක් කරේ කල් රොකන ක්‍රීඩකයා බස් ඉවත් කරා දැන් පෙතම කඩුල්ල බිඳ වටනවා ෆාස්ලාන් ක්‍රීඩා පිටි ඉවත් වුණා ප්‍රේක්ෂකගාරය හරවා ගන්නට සමත් වන්නේ මුලකුණු සංඛ්‍යාව ලකුණු 32යි பெத்தம கடவுள்ல இந்த வட்டணும் தப்போது முதலாவது விக்கெட் வீழ்த்தப்பட்டுள்ளது
துடுப்படத்தாடி கொண்டிருக்கும் 2007ஆம் ஆண்டு கல்விக்கட்டாணி மொத்த ஓட்ட எண்ணிக்கை 32 இருக்கும் போது முதலாவது விக்கெட் வீழ்த்தப்பட்டுள்ளது. ஆட்டமிழந்த வீரர் பஸ்லான் ஆடுகளத்தை விட்டு வெளியே செல்கிறார். புதிய துடுப்படத்தாட வந்திருக்கும் வீரர் ஷாமில் புதிய துடுப்பாடத்தாட வந்திருக்கும் வீரர் නවත කිඩක්යා මොහමඩ් ශාමිල් දැන් ක්‍රඩාපට සම්බන්ධනවා පන්දුවට මුණ දීම සඳහා. ඒ වගේම අපි සම ලකුණු සටහන් දමනවා ශර්ෆාන් සර් මහත්මයා අවසාන වරට එතුමා මට මුණ ගැස්සුනේ දර්ගා නගර ජාහිරා මහා විද්‍යාලය ආදී ශිෂ්‍යයන් අධි දවන්ත තරඟ මහල තුල තරඟ සංගීත කරේ දහඹර කඩාලු හිතවතුනේ ශර්ෆාන් සර් මහත්මයා එතුමාට ස්තුතිය සීපත් කරනවා දහඹර කඩාලු හිතවතුනේ. තුන්වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා රිෆාස්ව කැඳවාගෙන තිබෙනවා. විකට් එකක් පිටපට අවස්ථාව මුලකණු සංඛ්‍යාව ලකුණු 32ක් ලබාගෙන අපසානේ මාලංකාර පහරක් කෙල්ල කරනවා. පැහැදිලිම ලකුණු 6යි. ලැෆ්ට් ඕප්‍රේ පාර ලකුණු 6ක් බවට සටහන් දමනවා දාබර කඩාලු හිතවතුනේ. රිෆාස්ගේ ප්‍රථම පන්දුට ලකුණු 6ක් ලබා ගන්නවා ඉතාමත් මෑනවින්. එම ලකුණු සමගද මුලකණු සංඛ්‍යාව ලකුණු 38ක් ගිලන ගන්නවා. එම ලකුණු 6ක ආයතවානේ ඉම්රාන්ට ආයතන එම ලකුණු 6 දහඹර කඩාලු හිතවතුනේ. ඉම්රාන් නොදෙවි ලකුණු 30ක් ලබාගෙන තරවායිල්ල කරපු පාර වයිට් මිඩෝන් දිස්ස පන්දු තල්ලු කරේ පාස්සෙක් ලකුණු 39 වන ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව සෝදානා ශාමිල්ට පන්දුව රේවා සිදිරියේ දහඹර කඩාලු හිතවතුනේ. නවත ගෙඩකියා හසන් ෆාසි දැන් ක්‍රඩාපටි සම්බන්ධනා පන්දුවට මුණ දීම සඳහා ලකුණු තත්ත්වය මුලකුණු සංඛ්‍යාව ලකුණු 39ක් කියලා නංගනවා. ලකුණු 39ක් ලබාගෙන ඉවරත් බලමු. වයිට් පන්දුවක් ඇටියට සටහන් දමනවා ප්‍රධාන වෙනස්කර වවතා පන්දන ගෙඩකියා නවදාන යොමු කරනවා. මෙලෙස ප්‍රධාන වෙනස්කර වවතා සුජිත් සිල්වා දීවනවා පන්දුවක්. වරත් කදිම පන්දුවක් යොමු කරේ බලමු. ඉල්ලීම කරා තරම් සාර්ථක නොව ඉල්ලීම පාදලක් අදස ලකුණක් හැටියට සටහන් තබන්නේ දාබර කඩාලනේ තවතුනේ. ඔබතම ඉනිමේ තුන්වන පන්දුවාරය ක්‍රියාත්මක වන්නේ
දැන් සූදානම් මුස්ලිම් පැතුමකින් ආගම සීකිරින් පසු යලිත් තරගය ආරම්භ වන්නට දාබර කඩාලනිත වතනේ. එවර අල්පිතරම